ධාරානිපාත වර්ෂාවත් සමග ඇතැළුණු ගම් වතුර තත්ත්වයේ හේතුවෙන් පුලස්තිගම ගල්කැටි ගමන ප්‍රදේශයේ තුලදී වතුර පහරට ගතාගෙන ආපු මේ අලිපැටවා අපේ ප්‍රදේශයේ තරුණ පිරිස දැනුවත් කරාට පස්සේ ඔවුන් ජීවිතයත් මරණයත් අතර මහා සටනක යෙදিলা මේ සතා ජලයේ ඉඳලා ගොඩට අරගෙන ඇවිල්ලා මට කතා කළා. දුන්නාට පස්සේ අපි වනජීවීකටත් ඒ වගේම ප්‍රාදේශීය ලේකම්තුමිය ලංකාපුරටත් ඒ වගේම දිස්ත්‍රික්කයේ ඇමතිතුමා මේ ඇවිල්ලා බලලා ඊළඟට මූලස්ථාන පොලිස් පරීක්ෂකතුමාටත් කතා කරා. ආගමත් සම්බන්ධතාවයට ආවුරු කරගන්න බැරුණා මේ විදුලිය නැහිතීමත් හේතුවෙන්. ඒ නිසා මේ සතා බේරා ගැනීමේ අරමුණෙන් ඔහු ආරක්ෂා කර වනජීවිකට බාර දෙන තුරු සී සාක්‍ය බිම්බාරාම විහාරස්ථානයේ පන්සල් භූමියේ බෝධිමළුවේ රැකවල් දාලා කිසි කෙනෙකුට ලං වෙන්න නොදී මා දිවා රාත්‍රී දෙකේම මේ මොහොත වෙනකනුත් කිරි දීලා ඔහුව රැකලා වනජීවිකයට ගිරිතලේ වනජීවී පුනරුත්ථාපන කඳවුරට දීලා මේ සතා ආරක්ෂා කළා. ඉදිරි අනාගතයේදී ලංකාපුර හත්ය හැටියට පොළොන්නරු දිස්ත්‍රික්කයේ පුලස්ති හත්ය වගේම මොහොත් රැකගෙන විහාරස්ථාන වලට බාර දෙන්න කටයුතු කරනවා නම් අපි වනජීවී දෙපාර්තමේන්තුවටත් වනජීවී ගරු අමාත්‍යතුමාටත් අතිගරු ජනාධිපතිතුමාටත් තාමත් කාරණේ කෙල්ලා සිටිනවා. ලංකාපුර ප්‍රදේශයේ මේ සම්පත අපි ආරක්ෂා කරමින් කටයුතු කරන්න පුළුවන් හැකියාව අපේ ජනතාවටත් ප්‍රදේශවාසීන්ටත් තියෙනවා. එනිසා අතිගරු ජනාධිපතිතුමාගෙත් ඒ වගේම ගරු පොළොන්නරු දිස්ත්‍රික්ක නියෝජ්‍ය ඇමති සරත් ඇමතුමාගෙත් අවධානයට මේ සඳහා විශේෂයෙන් යොමු කරමින් වනජීවී අධ්‍යක්ෂතුමාටද මේ කාරණේ තාම පැහැදිලිව මතක් කරනවා. මේ සතාට හිංසනයක් පීඩාවක් හෝ සතාගෙන් වැඩ ගැනීම නෙවෙයි. මේ සතා අපේ වටිනා සම්පතක්, ජාතිය උරුමයක්. එය ආරක්ෂා කර දීම තමයි අපේ අරමුණ. මොහොත් රැකගෙන විහාරස්ථාන වලට බාර දෙන්න කටයුතු කරනවා නම් අපි වනජීවී දෙපාර්තමේන්තුවටත් වනජීවී ගරු අමාත්‍යතුමාටත් අතිගරු ජනාධිපතිතුමාටත් තාමත් කාරණේ කෙල්ලා සිටිනවා. ලංකාපුර ප්‍රදේශයේ මේ සම්පත අපි ආරක්ෂා කරමින් කටයුතු කරන්න පුළුවන් හැකියාව අපේ ජනතාවටත් ප්‍රදේශවාසීන්ටත් තියෙනවා. එනිසා අතිගරු ජනාධිපතිතුමාගෙත් ඒ වගේම ගරු පොළොන්නරු දිස්ත්‍රික්ක නියෝජ්‍ය ඇමති සරත් ඇමතුමාගෙත් අවධානයට මේ සඳහා විශේෂයෙන් යොමු කරමින් වනජීවී අධ්‍යක්ෂතුමාටද මේ කාරණේ තාම පැහැදිලිව මතක් කරනවා. මේ සතාට හිංසනයක් පීඩාවක් හෝ සතාගෙන් වැඩ ගැනීම නෙවෙයි. මේ සතා අපේ වටිනා සම්පතක්, ජාතිය උරුමයක්. එය ආරක්ෂා කර දීම තමයි අපේ අරමුණ.